ගයිස් අපි මේ ආව කියන්නේ මේ මොකද්ද මේ අපේ අක්කලා කට්ටියක් ආවම ඉතින් මේ ආලත් මේ පාර පෙන්නනවා ගයිස්. hello guys, welcome back to my YouTube channel. ඉතින් අද අපි යන්න හදන්නේ හන්තානට. එහෙනම් හන්තානට ගිහින් හම්බෙමු. අපි දැන් හන්තානේ නංගිලා ගෙදර ආවා. ඉතින් එයාලා ගෙදර වටපිටාවේ ඇවිදින්න තමයි හදන්නේ. ඉතින් මේ ලස්සන වටපිටාව බලන්න ඔයාලත් වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න. ගස්කොළ වලට ආදරය කරන කෙනෙක් නම් ඔයා හන්තාන කියන්නේ අනිවාර්යයෙන්ම එන්න ඕනි තැනක්. හන්තානේ තේ පර්යේෂණාගාරය තියෙනෙත් මෙහෙ. ඉතින් ගොඩක්ම දකින්න තියෙන තේ වතු එහෙම. මෙහි සීතල දේශගුණයක් තියෙන්නේ. ඉතින් ඔයාලත් ටිකටම වීඩියෝ එකත් එක්ක ඉන්න. ඔයාලත් හන්තානට ඇවිත් තියෙනවා නම් මට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. හවසකමා නුඹ දැක මං මුලාවී නිරුදක කතරේ තනි උදා පයිනස් ගස් ගොඩක් දැක්කා. ඒ වගේම ඔයාලා හන්තාන එනවා නම් සිලෝන් ටී මියුසියම් එක තියෙනවා, අනිවාර්යෙන් ඒක බලන්නත් යන්න. අපි ඇවිදින අතර එකපාරට වැස්ස පටන් ගත්තා. කොහොම හරි අපිට යන්නත් බැරි වුණා ගෙදරට. ගහක් ඇතුළත වෙලා තමයි හිටියේ වැස්ස පායනකන් ටිකක්. ගොඩක් ගස් කොළන් තිබ්බ නිසා වැඩියට එන්නේ නැහැ අපි. ෂූටින් ආගෙත් ආවට පස්සේ අපි 4 දෙනාම ආයෙම ඇවිදින්න පටන් ගත්තා. අපිට ඉතින් මෙහෙම ඇවිදින්න හම්බෙන්නේ කාලෙකින්. මෙතන වෙරළු ගහක් තිබුණා. ඉතින් අපි ඒ වෙරළු අහුල ගත්තා. මෙතන මේ කව කරලා තියෙන තේ පැල. අපි හැමදාම වුණ තේ කෝප්පයක ආරම්භය තමයි මේ. හන්තානේ වගේ සීතල වැසි සහිත දේශගුණයක් තියෙන මේ පරිසරය ඇත්තටම තේ වගාවට ගොඩක් හොඳයි. මේ තියෙන ටී රෝස් මලක් ඔයාලා මේක මීට කලින් දැකලා තියෙනවද? මල් පිපෙන කාලවලදී මේ පරිසරය මීට වඩා ලස්සනයි. මෙතන වලට කුරුල්ලන්ගේ සද්ද ඇහෙනව නේද? මෙතන එහා පැත්තේ තියෙන හන්තාන බර්ඩ්ස් පාක් එක. මෙහි වැඩිපුරම තේ වගාව තමයි තියෙන්නේ. ඊට අමතරව මෙහි ලොකු ගස් කොළන්, දේශීය ශාක, වැල් වර්ග වගේ ලොකුවට වනාන්තර පද්ධතියකුත් තියෙනවා.
ජෛව විවිධත්වයෙන් පිරිච්ච ලස්සනම පරිසරයක් තමයි තියෙන්නේ මෙහෙ. ඔයාලත් මේ වීඩියෝ එකෙන් දකින්න ඇතිනේ. මෙහි තේ ප්‍රභේද හඳුන්වා දීම, ඒ වගේම අර පස් පොහොර පිළිබඳ අත්විඳින වගේ විද්‍යාත්මක පර්යේෂණත් කරනවා. මේ ඔයාලා දකින්නේ ලැබ් ඩිවිෂන් එක. ඒ කියන්නේ පස් එහෙම සාම්පල් ගන්න එක. අපිට නංගිලා මේ හිටපු නිසා තමයි මෙහෙම බලා ගන්න පුළුවන් වුණේ අද. ඉතින් ඔයාලත් දවසක හන්තානට ඇවිත් මේ සොබාදාමේ සුන්දරත්වයේ ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ වටිනාකම ඇස් දෙකෙන් බලා ගන්න. මම හිතනවා ඔයාලා මේ සුන්දර හන්තාන පරිසරයට කැමති වෙන්න ඇති කියලා. ඉතින් ඔයාලට අවස්ථාවක් ලැබුණොත් මේ වගේ ලස්සන තැන් බලන්න යන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. තවත් ලස්සන බ්ලොග් එකකින් හම්බෙමු.